සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න සුදු මැණිකේ මායි අදත් ආව ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද අපි දෙන්න යන්නේ ගෝවා කොටුවට ගෝවා හදන්න. ඒක ගලවලා දෙන්න. ඒක රහයි. ගෝවා කොටුව ළඟට යනකම්ම සුදු මැණිකේ පයින් එක් කරගෙන යන්න ඕන නිසා ඔන්න ඉතින් අට්ටිකා ගෙඩි ටිකක් කඩලා දුන්නා. කොහොම හරි එක් කරගෙනත් යන්න ඕනනේ යව. දෙයියා සුදු මැණිකේ අද මොනාටද ඔයා යන්නේ? නෑ ගෝවා පැල හදන්න. ඔයා හදනවද ගෝවා පැල? හ්ම්. කො බලන්න ඒක දෙන්න මොනවද? විසික් කරන්න වැටුන එක. විසික් කරන්න. ඔව් ජරාව. ආය. දාගන්න. අද ගෝවා පැල හදනවද ඔයා? අයන්කෝ. ඕවා කන්න එපා. හරිද? අතේ ලස්සනට තියාගන්න. අතේ තියාගත්තට කන්න එපා. සුදු මැණිකේ. සුදු මැණිකේ ඉන්නකෝ. ඔයාට අවුවයිද? හොලඟ එනවද? අපි යන්න ඕන අර අතෙන්ද මේ අන්න අර මේ පාර දිගේ මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා අන්න අතෙන්ද තමයි යන්න ඕන. ඔව් එතෙන්ද යන්නේ. පුළුවන්ද? ඈ බෑ හිමීට යන්න. අයියා ඔව් එහෙට යන්නේ පුතේ. පුළුවන් නේද? අයියා නෑ ගෝවා පැල හදන්න පුතේ. ඔව් ගෝවා පැල හදලා ඔය නාලෙමු ඈ. අයන්ද? ගෝවා පැල හදලා දාලා ගෙදර ගිහිල්ලා සුදු මැණිකේව කිලෝමීටර් 2ක් විතර කොහොම හරි පයින් එක් කරගෙන ආවා. දැන් නම් ගොඩක්ම ළඟයි. තා මීටර් 200ක් විතර තියෙන්නේ. අපි යන්කෝ බලන්න. ඔයාට යන්න පුළුවන්ද ඔතනින්? යන්න පුළුවන්? අයින්ද මම ඔන්න ගොඩක් දුර පයින් ආපු නිසා සුදු මැණිකේට බඩගිනි වුණා. ඉතින් මං ගෙදරින් එනකොට අග්ගලා ටිකක් හදාගෙන ආවා. ඒවා තමයි ඔය සුදු මැණිකේ ආසාවෙන් කන්නේ.
අපි ඉතින් ගෝවා පැල ටික හදනකන් සුජිමැණිකේට කොටුවේ තිබ්බ පිපිඤ්ඤා ගෙඩියක් කපලා දුන්නා. එයා ඉතින් පාඩුවේ ඉඳගෙන කනවා. අපි ඉතුරු වැඩ ටික කරනකන්. එහෙම තමයි ඉතින් සුජිමැණිකේගේ අද දවස ගත වෙන්නේ. දැන් අපි යන්කෝ ගෝවා පැල තවාන බලන්න. මෙන්න මෙහෙම තමයි ගෝවා පැල තවාන තියෙන්නේ. ඉතින් දැන් මේවා නම් චුට්ටක් ලොකු වෙලා තියෙන්නේ. මේවා ගලවලා අපි වලවල් කපලා පොහොර දාලා ඒ වගේ හිටව ගන්නවා. එක වලකට පොහොර චුට්ටක් දාලා ඒක පස්සලින් වහලා එක ගෝවා පැලයක් තමයි හදාගන්නේ. අම්මා අද අවසර වැඩි දවසක්. ඉතින් ගෝවා පැල හැදුවම මැලවෙනවනේ. ඒක නිසා තමයි මේ වතුර වද්දවන්නේ. බලන්නකෝ පැල ඉක්මනටම මැලවෙලා. ඉතින් වතුර වැද්දුවාම ඊළඟ දවසේ ආයෙත් ප්‍රාණවත් විදියට හැදිලා ලස්සනට තියෙනවා. දැන් ටිකක් හවස් වෙලා. ඔන්න ඉතින් අද දවසට නම් පැල හදලා ඉවරයි. ඉතින් නාගෙන දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමෙන් ඔයාලා හැමෝම ඉන්න.